හපුතලේ ටවුන් එකේම තමයි ට්‍රේන් ස්ටේෂන් එකක් තියෙන්නේ. ටවුන් එකේ ඉඳලා විනාඩියක් වගේ දුරක් පයින් ගියාම ස්ටේෂන් එක හම්බෙනවා. හායි මං දැන් ඉන්නේ හපුතලේ ට්‍රේන් ස්ටේෂන් එකේ. අද මම යන්න හිතන් ඉන්නේ අඹේවැල ෆාම් එක බලන්න. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. අපි බලමු අද vlog එකේ මොනවද තියෙන්නේ කියලා. අඹේවැලට යන්න හපුතලෙන් කොළඹ යන ට්‍රේන් එකක තමයි යන්න ඕනි. මේ තියෙන්නේ ට්‍රේන් ටයිම් ටේබල් එක. මේ ට්‍රේන් පොඩ්ඩක් පරක්කු වෙනවා. මේ තියෙන ටයිම් එකටම එන්නේ නැහැ. එදා මට නම් දුන්නේ ටිකට් එකක් නෙවෙයි මෙන්න මේ වගේ කොලයක්. එයාලගෙන් අහුවාම කිව්වේ නම් ටිකට් ඉවර වෙලා හින්දා තමයි මේ කොලේ දෙන්නේ කියලා. මං උදේ ගියේ උඩරට මැණිකි කියන ට්‍රේන් එකේ. ලංකාවේ ලස්සනම කෝච්චි පාර තමයි බදුල්ල කොළඹ කෝච්චි පාර. මං හපුතලේ ඉඳලා අඹේවැලට යන්න ස්ටේෂන් 4ක් පහු කළා. මුලින්ම ඉදල්ගස්සින්න, ඊට පස්සේ ඔහිය, ඊට පස්සේ පට්ටිපොළ, අන්තිමට අඹේවැලි ස්ටේෂන් එක. මන් දැන් ඉන්නේ අඹේවැල ට්‍රේන් ස්ටේෂන් එකේ. ඒ කියන්නේ ලංකාවේ දෙවෙනියටම උස ට්‍රේන් ස්ටේෂන් එක. අපුතලෙන් කොළඹ යන ට්‍රේන් එක තියෙන්නේ 7:40ට. ඒ වුණාට අද නම් විනාඩි 20ක් විතර පරක්කු වෙලා 8:10ට විතර උනා ට්‍රේන් එකේ එද්දි. අපි 8:10ට ට්‍රේන් එකට හපුතලෙන් නැගලා අඹේවැලට එන්න පැයක් විතර ගියා. හපුතලේ ඉඳලා අඹේවැලට ට්‍රේන් ටිකට් ප්‍රයිස් ගත්තොත් සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් රුපියල් 150ක් විතර තමයි වෙන්නේ. අඹේවැලි ස්ටේෂන් එකේ ඉඳලා නිව්සීලන්ත ෆාම් එකට යනවා නම් කිලෝමීටර් 3.5ක විතර දුරක් තියෙන්නේ. ඔයාලා ත්‍රිවිල් එකක යනවා නම් රුපියල් 500ක් විතර තමයි යන්නේ. පිළිමකලාව, කඩුගන්නාව, රඹුකන, පොල්ගහ, වැල්ගොඩ, ගම්පහ, රාගම, මර්දාන, මච්චු, කොළඹ කෝට්ටේ මේ තියෙන්නේ නිව්සීලන්ත ෆාම් එකේ කාර් පාක් එක.
මේක ඇතුළට ටිකට් නැතුව යන්න පුළුවන් පෙරපාසල් ළමයි ඇතුළු මෙන්න මේ කියන අයට. ලංකාවේ වැඩිහිටි කෙනෙක් නම් රුපියල් 400කුත් අවුරුදු 11ට අඩු ලංකාවේ ළමෙක් නම් රුපියල් 200කුත් ස්කූල් යුනිෆෝම් එකකින් එන හෝ පිරිවෙන් වල ඉගෙන ගන්න හාමුදුරුවරුන්ටයි රුපියල් 100ක් වගේ ටිකට් ප්‍රයිස් එකක් යන්නේ. ෆාම් එකේ කිරි දෝන වෙලාවල් වල ආවොත් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. හැබැයි මම යද්දි නම් ඒ වෙලාව පහුවෙලා තිබුණේ. ෆාම් එක ඇතුළට යන්න කලින් හැමෝම තමුන්ගේ පාවහන් පිරිසිදු කරගෙන යන්න ඕන. එතන ඇත්තටම මාරම ලස්සනයි. අඹේවෙල අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. තව කුඩා නවසීලන්ත කියලාත් කියනවා. ඒ වගේම ලංකාවේ වැඩිම උසකින් පිහිටලා තියෙන පුළුල්ම තන භූමිය කියලාත් හඳුන්වනවා. මේකේ ෆාම් ෆ්‍රෙෂ් කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකේ එයාලගේ ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. මම මුලින්ම ගියේ හාවු ඉන්න පැත්තට. එතන නවසීලන්ත, ඇමරිකා, ප්‍රංශ වගේ සම්භවයක් තියෙන හාවු හිටියා. මේ සත්තු හදන අරමුණ කියලා නම් තිබ්බේ මස් වලටයි සුරතල් සතුන් සඳහා කියලයි. ඊළඟට ගියේ පට්ටි ගොනුන් බලන්න. මෙයාලා නම් ටිකක් දරුණුයි අනිත් අයට වඩා. මෙයාලා ලොකුවට හිටියට අවුරුද්දක් අවුරුදු 1කමාරක් වගේ තමයි වයස වෙන්නේ.
ඊට පස්සේ ඉතින් මම ලොකු ඇස්සකට කොටු වුණා. පැයක් එකමාරක් වගේ මං එතෙන්ට වෙලා හිටියා. ඒත් වැස්ස නම් අඩුුනේ නැහැ. ආපහු හපුතලේට යන ට්‍රේන් එක අඹේවැලට 1:45ට වගේ එන හින්දා මට බලන්න උනේ මෙච්චරයි. ඔයාලා ඉතින් තවදුරටත් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා like එකක් දාගෙනම යන්න. thank you ඔයාලා හැමෝටම.